කයි බුදුහාමුදුරුවෝ කිව්වේ සචිත්ත පරියෝදපන. හදනව නම් හදන්න තමන්ගේ හිත නාහං වික්කවේ ඒක ධම්මංපි සමුනුපස්සාමි යං ඒවං චිත්ත. මානිනේ මේ සිත වගේ කියන ලස්සන වාක්‍යයක්. සිත වගේ තමන් හදාගත්තොත් තමන්ට සැප එළවන වෙනත් කිසිම වස්තුවක් මම මේ ලෝකේ දකින්නේ නැහැ කිව්වා. චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස සබ්බේ වසමන්නෝ. මේ සිතට තමයි සියලු මිනිහා යට වෙලා ඉන්නේ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. අපි මේ හිතට තමයි වහල්කම් කරගෙන තණ්හාකම් කර කර දාසකම් කර කර ඉන්නේ. අපි අඬන්නේත් හිත නිසා. අපි සතුටු වෙන්න හොයන්නේත් හිත නිසා. අපි පුරව ගන්න හදන්නේත් හිත. කවදාවත් අපිට පුරවල ඉවර කරන්න බැරිත් අපේ හිත. ඒ නිසා පින්වතුනි අපි අපේ හිත නිසි ගානට හදා ගන්නම ඕනිද එපාද? ඔබ ගැහණියක් වේවා, පිරිමියෙක් වේවා, පැවිද්දෙක් වේවා, ගිහියෙක් වේවා, අම්මෙක් වේවා, තාත්තෙක් වේවා, අක්කෙක් වේවා, නංගියෙක් වේවා, මල්ලියෙක් වේවා, අයියෙක් වේවා. ඔබ පින්වතුනි හිත හදාගත යුතුමයි. ඇත්තටම ආස නැද්ද තමන්ගේ හිත හදාගන්න? මම අහන්නේ ඇත්තටම හරියද? දැන් ඕගොල්ලෝ මේ හදන්නේ මාර අමුතු දේවල් නේ. ඕගොල්ලෝ හදන්නේ පන්සල්. ඕගොල්ලෝ හදන්නේ ලෝකේ ලොකු උසුප හිටිපිලි. සමහරව හදන්න ලෝකෙ දිගම සැතපෙන්න පිළිවෙල. සමහරව ගන්ටාරයක් හදනවා. එක ඒවා වෙසක් කාලේට කූඩු හදනවා. පොසොන් කාලේට මිහින්තලේ හදනවා. අගෝස්තු කාලේට සරුංගල් හදනවා. පෙබරවාරි වලට වැලන්ටයින් කියලා රෝස මල් හදනවා. දෙසැම්බර් කාලේට නත්තල් ගස් හදනවා. ජනවාරි කාලේට අප්‍රේල් කාලේට කැට පිටි හදනවා. කැට ගහනවා. හිත හදන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වේ කොහොමද? සබ්බ පාපස් අකරණං මෙන්න ආශ්‍රවයන් දුරු කරන්න. කුසලස්ස උපසම්පදා හොඳ පැත්ත වර්ධනය කරගන්න. සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං. තමන්ගේ හිත දමනය කරගන්න. පින්වතුනි මේ කාලය පොඩි පහේ කාලයක් නෙමෙයි. ඒකයි ධර්ම දේශනාවට කලින් කාල ഘോഷාවක් කළේ. ධම්ම ශ්‍රවණ කාලෝ අයං. මේ ධර්ම ශ්‍රවණ කාලයයි බදන්තා කිව්වේ පින්වතුනි කියලා. ඔබට කිව්වේ බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා තුන් පාරක් කිව්වා. සද්ද වහලා ආගෙන තමන්ගේ හිත හදාගන්න විදි ඉගෙන ගන්න. අයං ධම්ම ශ්‍රවණ කාලෝ බදන්තා පින්වතුනි මේ ධර්ම ශ්‍රවණ කාලයයි. පැහැදිලිද? ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. මේ කියන්න හදන්නේ මොකක් හදන ක්‍රමය ගැනද? කියන්නේ තමන්ගේ හිත හදන ක්‍රමය ගැන. නෝනව හදන, මහත්යව හදන, අල්ලපු ගෙදර එකව හදන. දැන් ඕගලන්ට හරි සතුටුයි හින් ගන්නවා නම් දැන් මෙහෙම සමහර උපාසකම්මල ඉන්නවා ගිනි බෝම්බ වගේ. ඔන්න hina වෙනවා. එහෙමක දැනුත් hina වෙනවා. ඊට පස්සේ ඔන්න මේ ධර්මශාලාවේ ඉන්න පොඩි ගිනි බෝම්බයක් වගේ උපාසකම්මා කෙනෙක් දිහා බලලා hina වෙනවා. හොඳ වැඩේ අරකිට. හොඳ ෂොට් එකක් දුන්නේ ආඳුරුව. බලන් හිටියා වගේ කිව්වේ. හරි කැමති තව කෙනෙක් ගැන කියනවා නම්. හැබැයි තමන්ගේ හිත ගැන හිත කියද්දී ඇනුම් යනවා මිනිස්සුන්ට. ඒ වහන් ඉන්නවත් මිනිස්සු ප්‍රිය නැහැ. පින්වතුනි හදාගන්න තමන්ගේ හිත. ලාභයෙන් අකම්පිතෝ ලාභයෙන් අකම්පිත වෙන්න අලාභයෙන් අකම්පිත වෙන්න නිന്ദා ප්‍රශංසා වලින් අකම්පිත වෙන්න කොයි වගේද? යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතු විවාතේ බියසම්පකම්පියෝ තතූපමං සප්පරිසං වදාමි යෝ අරිය සත්‍යයන් යවෙච්ච පස්සති. මේ ආර්ය සත්‍යයන් දැකපු උතුමන් වහන්සේ නමක් වෙන්න හරියට ඉන්ද්‍ර කීලයක් වගේ මහ පොළවේ හිටවපු. අකම්පිත වෙන්න කරන්න ඕනේ මොකද්ද? තමන්ගේ හිත හදාගන්න පිටුතුනේ. මොකද්ද? ඔබ මේ ධර්මශාලාවට ආයුත්තේ ඔබ මේ